හරි ඕකේ ගයිස් ඉතින් අපි අද බලන්න යන්නේ giveaway එකේ winner කවුද කියලා. ඉතින් ඔන්න කියපු විදිහටම giveaway එකේ winnerව select කරන්න අරගෙන ආවා. දැන් අපි බලමු ගිහිල්ලා මම කරන්නේ random comment එකක් තෝරනවා comment picker site එකකට ගිහිල්ලා මේකෙදි emoji text වගේ දේවල් දාපු comment valid වෙන්නේ නැහැ. Binance ID එකත් එක්ක කවුරු හරි comment දාලා තියෙනවා නම් ඒක අවුලක් නැහැ. Binance ID එක තියෙන්න ඕනේ අනිවාර්යෙන් කමෙන්ට් එකේ. එහෙම නැත්නම් ඒ කමෙන්ට් එක වැලිඩ් වෙන්නේ නැහැ. මොකද එයාගේ ඉන්බොක්ස් ගිහිල්ලා chat කරලා link ID එක ඉල්ලගෙන මැසේජ් දාන්න ගියොත් එහෙම ඩොලර් ටික ට්‍රාන්ස්ෆර් කරන්න ගියොත් ගොඩක් වෙලාවක් යනවා. මම මේ විදිහට ටයිප් කරගන්නවා TikTok comment picker කියලා site එකකට යනවා මොකක් හරි එකකට. ගිහින් අපි බලමු කවුද විනර් කියලා. හරි. ඔන්න සයිට් එක ලෝඩ් කරලා මම මේ විදිහට මෙතන මගේ link එක paste කරගන්නවා. paste කරගෙන මේ වගේ මොකුත් දෙන්න නැහැ. මම මෙතනින් එළියම submit දෙනවා. හරි. ඔන්න submit වුණා. මෙතන පහලින් වැටලා තියෙනවා බලමු කවුද විනර් කියලා comment 26ක් තියෙනවා. 26න් කවුරු වෙයිද? ඉතින් ඔන්න emoji එකක් දාලා තියෙන එකක් ආවා කරන්න දෙයක් නැහැ. exit කරන්න වෙනවා. අපි බලමු හරියට Binance ID එක දාලා තියෙන්නේ කවුද කියලා. මම මුලින්ම ගියා වීඩියෝ එකෙත් පැහැදිලිව කියලා තියෙනවා ඔයාලට Binance ID එක කමෙන්ට් කරන්න කියලා. අපි බලමු. ඔන්න තව කෙනෙක් මැසේජ් එකක් දාලා තියෙනවා මෙන්න ඇවිල්ලා අපේ ස්ටුඩන්ට් කෙනෙක් ඇත්තටම. ඉතින් එයාත් දාලා තියෙනවා මැසේජ් එකක්. ඒකත් වැලිඩ් වෙන්නේ නැහැ. මොකද ටෙක්ස්ට් එකක් තමයි දාලා තියෙන්නේ. බලමු තව එකක්. සඳරුවන් ඇවිල්ලා එයාත් අපේ ස්ටුඩන්ට් කෙනෙක්. මෙයානම් කැමැත්තෙන්ම ඉමෝජිස් ටික දැම්මේ මම මොකද කියලා අහුවට පස්සේ කියලා තිබ්බා වෙන කෙනෙක් කවුරු හරි සල්ලි නැති කෙනෙක් ඇවිල්ලා මේක ගනි කියලා. ඉතින් ඒ හින්දා තමයි අයිඩියා එක දාලා නැත්තේ. ඔන්න ඉතින් ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. අපි බලමු මේක කවුද ඇත්තටම විනර් වෙන්නේ කියලා. ID එක තාම ආවේ නැහැ මට ඕනේ ID එකක්. ඒකට emoji එකක් ඒකත් exit කරගන්න වෙනවා. හරි ඔන්න Binance ID එකක් ආවා කමෙන්ට් එකක් විදිහට. ඉතින් ඔන්න ඔය Binance ID එකට අපි දෙන්න පුළුවන් කමෙන්ට් එකට මුලින්ම බලන්න ඕනේ යා මාව ෆලෝ කරලා තියෙන්නේ කියලා. ෆලෝ කරලා නම් අනිවාර්යෙන් මේ ටික එයාට දෙනවා. මං ගිහිල්ලා බලනවා TikTok එකේ සර්ච් කරා ගන්න ඕනේ යාගේ නම ජානු BBY කියලා තමයි තියෙන්නේ. ඉතින් මං සර්ච් කරලා බලන්නම්. හරි මෙන්න තියෙනවා account එක. ඉතින් එයා මාව follow කරලා තියෙන්නේ. මට මේ follow back කියලා තමයි ඉන්නන්නේ මෙතන. අපි account එකටත් ගිහිල්ලා බලමු. හරි මේ තියෙන්නේ. ඔන්න මාව follow කරලා තියෙන comment එකත් හරියට දාපු කෙනෙක් හම්බුණා. girl කෙනෙක් මං හිතන්නේ. ඉතින් අපි එයාට දෙමු. හරිද? එහෙනම් දැන් මම Binance එකට යනවා දැන්. Binance එකට ගිහිල්ලා මම මේ වෙලාවෙදිම ඩොලර් ටික ට්‍රාන්ස්ෆර් කරනවා. මං කිව්වා වීඩියෝ එකේදී එවෙලෙම දෙනවා කියලා. ඉතින් මම Binance එකට ගියා. Binance එකට ගියා. ඉතින් මේ Binance එකෙන් මම එයාට දැන් ඩොලර් ටික ට්‍රාන්ස්ෆර් කරන්න තමයි යන්නේ. අපි බලමු මම යනවා Binance Pay එකට. හරි. මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගන්නම්. ස්ක්‍රීන් රෙකෝඩ් එකත් පැත්තෙන් දාලා තියන්නම් ඔයාලට පේන්න. හරි මම දැන් ඉන්නේ Binance ID එක ටයිප් කරන්න තියෙන section එකේ. ඉතින් මෙතනදී මම යාගේ Binance ID එක ටයිප් කරගන්නවා 72යි 96යි 0.8යි 949. හරි මම ID එක ටයිප් කරගත්තා. ඔන්න ID එක ටයිප් කරගෙන තියෙනවා මම දැන්. අපි බලමු මෙයාට giveaway එක දෙන්න. මෙතනින් continue දීලා මට දෙනවා ඩොලර් 97.76ක් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. හරි මම මේක එහෙමම confirm කරනවා. continue කරලා ඉස්සරහට යනවා. ආයෙත් Binance ID එක ටයිප් කරනවා.
ඉතින් මම මෙතන ටයිප් කරගන්නම් 72යි බිඳුව යට නෙමෙයි sorry 96යි 0.8යි 949 හරි මම ඔන්න ටයිප් කරගත්තා ID එකත් දැන් මට කන්ෆර්ම් කරන්න තමයි තියෙන්නේ මෙන්න තියෙනවා එයාගේ account එක Binance account එක මෙතන ඔයාලට පේනවා ඇති ඉතින් මම මේක දැන් මෙතන කන්ෆර්ම් කරනවා කන්ෆර්ම් කරලා බලමු අපි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට ඔයාලට ඩොලර් ටික ට්‍රාන්ස්ෆර් වුණා කියලා මට security verification එක තියෙනවා හරි ඕකේ ඔන්න ඉතින් ඩොලර් ටික ට්‍රාන්ස්ෆර් කරා මේ තියෙන්නේ යාගේ ඔන්න ඩොලර් 97.76ක් ඊට පස්සේ මෙතන තියෙනවා එයාගේ Binance ID එකයි එයාගේ Binance account එකේ තියෙන username එකයි. ඉතින් ඔන්න මගේ පොරොන්දුව ඒ විදිහටම කරලා තියෙන්නේ. හරි. ඉතින් ඔන්න අපි දැන් කරන්න තියෙන්නේ අපිට ඇත්තටම තව giveaway එකක් තියන්න. තව සතියක් ඇතුළත අනිවාර්යෙන් giveaway එකක් අරන් එනවා. කට්ටිය ready වෙලා ඉන්න. කැමති අයට join වෙන්න පුළුවන්. කැමති අයට join වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන්. සුපිරියටම අනිවාර්යෙන් සල්ලි ටික එවලෙම දෙනවම තමයි. හරි. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු.